Hi hello friends welcome to my YouTube channel. ඉතින් කොහමද යාළුවනේ ඔයාලට පරිස්සමෙන් සතුටින් ඉන්නව නේද හැමෝම? ඔන්න ඔයාලට මම අලුත් vlog එකක් ගෙනාවා. මේක ෂනාගේ ඔත් සෙරමනි එක. සහ අපි වීකෙන්ඩ් එක ගත කරේ කොහොමද කියලා ඔයාලට බලන්න පුළුවන්. ඉතින් දැන් ෂනා ලොයි කෙනෙක්. එයාත් දැන් තමයි ලෝකල් එජ් එක ගාවට ආවේ. අපිත් ගිහිල්ලා මං හිතන්නේ විනාඩි 10ක් වගේ එන්නකොට ආවා. ඊට පස්සේ ඉතින් මම ෂනාට මුකුත් ගත්තේ නැති නිසා කොහොමත් මම මල් එකක් දෙනවා කියලා මුලින් ධම්ම හිතාගෙන හිටියා. ඊට පස්සේ මල් එකක් බලන්න ආවා. එතන හිටපු මල්ලි කෙනෙකුත් අන ගහගෙන එයත් එක්ක තමයි ආවේ. යටත් ඉතින් කරදරයි sorry ඒකට. sunshine flower කියන එකෙන් තමයි මල් එක ගත්තේ. red rose එකක් තමයි මට ඕනි වෙලා තිබුණේ. ඔත් සෙරමනි එකේවා ලොකුවටම vlog එකට ඇඩ් වෙන්නේ නැහැ. මොකද ෆෝන් එහෙම යූස් කරන්න බෑ. ෆ්ලවර් එක ගැන ඔයාලා මොකද හිතන්නේ? මට හිතෙනවා රෙඩ් රෝස් ටිකක් තිබ්බනම් තව ලස්සනයි කියලා. එයාලා ඉතින් ෆොටෝස් ගහ ඉඳියා. ඉතින් මමත් ටිකක් එහාට මෙහාට වෙවි හිටියා. මේ යාගේ කැම්පස් එකේ හොඳම යාළුවා. මේ තමයි හසිනි. අපි ඊට පස්සේ දරෑම ලෝටස් ටාවර් එකේ තිබුණු මියුසිකල් ෂෝ එකක්. ඒක බලන්න ගියා. එදා තිබුණ බෑන්ඩ් එක තමයි සරිත් සුරිත්ලගේ The News බෑන්ඩ් එක. මම පර්සනලි කැමති බෑන්ඩ් එකක් තමයි The News කියන්නේ. කවුද දැන් මේ වෙලාවේ ලයිව් සින් කරනවා කාංචාරාදී. එදා දවසේ අපි හොඳට එන්ජොයි කරා. ඊට පස්සේ දවසේ අපි One Gold Fest shopping mall එකට ගියා. එදා දවසේ මිතින් මෙයාගෙන් බැනුම් අහන එක තමයි මම වැඩිපුරම කරේ. මෙයා බැනින්න හේතුව ඔයාලට බලාගෙන පුළුවන් ඉස්සරහට තව. කලින් පාරේ නෑ වැවිලා තියෙන්නේ. වීඩියෝස් ගනිද්දි කොණ්ඩෑවුල් ගියම තමයි මෙයා ඔය හැමතිස්සෙම ටිකක් කියවන්නේ. shopping mall එකකදී 11:30 වගේ මට මතක විදියට කොහොම හරි අපි උදේට කාලේ තිබුණෙත් නැහැ. මෙයා කොහොම හරි ලොකේෂන් එක දාන්න වටිනට මට ඉතන මතක නැහැ. අපි එකම තැන දෙපාරක් විතර කරගුණා. අද දිනවා. දැක්කම නේද මෙයා කොණ්ඩේ හරිම ලස්සනයි නේද? හැමෝම ලස්සනයි කියන්නේ නැත්තම් පවුනේ. මෙයා කියන මේ රෙස්ටොරන්ට් එකට මම කලින් මෙයාත් එක්කම තමයි ආවේ එක දවස් අද. හැබැයි අපි ඉතින් කන්න ඕනේ නැහැ. අපේ ටයිම් එක මැද නිසා බලමුකෝ රෙස්ටොරන්ට් එක මොකද්ද කියන්නේ. හරිම ලස්සනයි කොණ්ඩේ. මම මෙතනදී වොයිස් ටික ඇත්තටම කට් කරා. මොකද අපි දෙන මෙතන පොඩි ආගමෙන්ට් එකක් යන නිසා. මතක වෙලානේ තිබ්බේ මේ තමයි ඩයින් මෝ එක. මෙතනින් තමයි අපි ලන්ච් එක ගත්තේ. ගොඩක් තැන් වලදී මම මෙනු එක බලන්න මාත් එක්ක යන පාර්ට්නර්ට තමයි මම දෙන්නේ. මොකද ඒක මට ටිකක් ලේසි. යා මෙනු එක බලනවා. ඉතින් අතරට මට වීඩියෝස් ටික් කරගන්න පුළුවන්. අපි ඕඩර් එක දැම්මේ රයිස්. ඒකට හේතුව අපි රෑට හරියට කලින් දියෙත් නැහැ. උදේට කෑවෙත් නැහැ. ඒ නිසා ඉතින් මොනවා හරි රයිස් මොනවා හරි තිබ්බත් හොඳයි කියලා මේක ඔයාලා දැම්මේ. ඒක සූලක් වගේ. අපිට තව මේ රයිස් එක දාලා මේ මොනවාද මේ ස්පෙෂලි එකෙන් ග්ලාස් දෙන්න ආයෙ පොඩ්ඩක් මේක කරලා ඒකයි ඔනේ කමෙන්ට් දානවා ඒකට කලන්තර දානවා. ඒකට තමයි ටෝක්. ටෝක් එකක් හදන්න බැගෙන නේද? ඔව්.
අපි මුලින් 1 පෝෂන් එකක් තමයි ඕඩර් එක දැම්මේ. පස්සේ 2 පෝෂන් එකක් දැම්මා. අර කාලේ නැති නිසා ඇත්තටම කා ගන්න බැරි වුණා ඔක්කොම ටික. අපි මේක දිහා බලාගෙන හිටියේ විතරයි. අපි මේ ගේම් එක ප්ලේ කරේ නැහැ. අපි එතෙන්ට වෙලා ටික වෙලා බලන් හිටියා. ඉතින් බලන් ඉඳලා අපි දෙන්න හිතාගත්තා මෙන්න මේ ගේම් එක ප්ලේ කරන්න ඕනි කියලා. ඉතින් ඇත්තට මේක හරි ෆනි ගේම් එකක්. අපි දෙන්න හොඳට එන්ජොයි කරා ඒ ගේම් එක. හතිදාගෙන දුවල ගේම් එක ප්ලේ කරලා ඉවර වෙලා ඊට පස්සේ අපි එළියට ආවා. එළියට ඇවිල්ලා පොඩ්ඩක් shopping mall එකේ ඇවිද්දා ටික වෙලාවක්. ඔය හොඳයිනේ. හොඳයි. අතර බලන්න එක ෆෝන් එකේ මෙතනට ගියාට අපි ගේම් එක ප්ලේ කරේ නැහැ. මට මතක නැහැ ඇයිද කියලා හේතුව අපි දෙන්න එතනින් හැරිලා ආවා. වෙනද සාමාන්‍යයෙන් අපි නිකන් හරි try කරනවා. ප්‍රෙසිඩන්ට්වත් එන්න නැතුව ඇති මෙච්චර කෝල්. මෙයාට ඉතින් හැමතිස්සෙම කෝල්ස් එනවා. හැබැයි මේ විදිහ පොඩක් මට මහන්සි පාටයි. පොඩක් ඉතින් මොකද දවසේම දඟලලා ටිකක් මහන්සි දැන්. මම බැලුවා එකපාරට මගේ පිටපස්සෙන් අපෙක් කෙනා කෝ කියලා. හරි අපි හදන්නේ දැන් මේ ලේස් එක ගන්න. අපි ලේස් එක ගන්න ඉන්නවා. අල්ලන්න බෑ. ඉතින් අපි ලේස් එක මම කැට කරලා ඉන්නවා. අපි ඊට පස්සේ අයිස්ක්‍රීම් කන්න my favorite. ඉතින් අයිස්ක්‍රීම් අපිට අරන් දුන්නේ ශානාගේ යාළුවෙක් ආවා. එයා තමයි අයිස්ක්‍රීම් අරන් දුන්නේ. මම මැංගෝ අයිස්ක්‍රීම්, ශානා බටර්ස්කොච්, ආපු යාළුවා ගත්තේ බ්ලූබෙරි අයිස්ක්‍රීම් එක. ඒ තුනම හරිම රසයි. අයිස්ක්‍රීම් ටික රෙඩි කරනකම් පොඩි වෙලාවක් අපිට ඉන්න වුණා. හැබැයි මට ඇත්තටම මතක නැහැ මේ වෙලාවේ අපිට අයිස්ක්‍රීම් එක ගෙනල්ලා දීලාද නැද්ද කියලා. හැබැයි අයිස්ක්‍රීම් එක ගෙනල්ලා දීලා නම් අපි මෙහෙම ඉන්නෙත් නැහැ. අනිවාර්යයෙන් ඉතින් අපි කනවනේ. මේ තුන හරිම රසයි. ඊට පස්සේ අපි හවස බීච් එකට වෙලා හිටියා. ඉතින් බීච් එක කියන්නේ ඉතින් හවසට වෙනම වයිබ් එකක්. ඉතින් guys, ආයි අලුත් vlog එකකින් හමුවෙමු. එතකන් හැමෝම පරිස්සමින් ඉන්න. bye bye.